ඔන්න යාළුවනේ හුඟ දවසකින් පොඩි ගමනක් ආවා. අපි ඊයේ කතරගම නැවතිලා අද තිස්සමහාරාමේ පැත්තට ආවා. තිස්සමහාරාමේ චෛත්‍ය වැඳලා ඊට පස්සේ අපි බටාත පැත්තට එද්දී අපිට හම්බුණා බන්දගිරිය වැව කියලා. ඉතින් අපි බන්දගිරිය වැව පාරේ ආවට පස්සේ අපි කතා කරපු අපි පොඩි තේ කඩේකින් තේ එකක් බොන ගමන් අපිට ආරංචි වුණා බන්දගිරිය වැව ලස්සනටම පේනවා බන්දගිරිය පන්සලට කියලා. ඉතින් මම මේ ඉන්නේ බන්දගිරිය පුරාණ රජමහා විහාරේ. මම මේ පඩිපෙළ නගින ගමන් ඉන්නේ. අපි උඩට ගිහිල්ලා බලමු බන්දගිරිය වැව හරිම ලස්සනට පේනවා කිව්ව උඩට. පොඩ්ඩක් අසනීප තත්ත්වෙන් මම ඉන්න මට ඒ නිසා හති වැඩි. මෙතන තියෙනවා සෙල්ලිපියක්. කාලය ක්‍රිස්තු වර්ෂ 3-4 වෙනි. භාෂාව පුරාණ සිංහල. එහෙනම් ලියලා තියෙන්නේ මොකක්ද කියලාත් තියෙන්නට ඕනේ. හැබැයි ඉතින් ඒක හරියට ගහලා නැහැ මෙතන. මම සෙල්ලිපිය පෙන්නන්නම් ඔයාලට. ගිරිලිපියක් විදිහට තමයි තියෙන්නේ මේක. අපි යමුඩට. ඔන්න යාළුවනේ මම ආවා මෙතන ගල මුදුරටම. හරිම ලස්සනයි. තව චුට්ටක් උඩට යන්න පුළුවන්. අපි ටිකක් යමු. උසින් වැඩි වෙන්න. හරිම ලස්සනයි. හරිම ලස්සනයි මෙතෙන්ට 360 view point එකක් මේක. මෙතන දාගැබකුත් ඉදි කරවලා තියෙනවා. මම මේ බන්දගිරිය වැවනේ දැන් ඔයාලට කියාවේ. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න තියෙනවා බන්දගිරිය වැව. ගොඩාක් ලොකු වැවක් මේ ගහ තියෙන නිසා තවත් ඔයාලට පේන්නේ නැහැ. ඔන්න බලන්න. අර හරිනම් කට්ටිය මාළු අල්ලනවා එහෙමත් පේනවා. පුදුම ලස්සනයි මෙතන. ඔන්න අතෙන්ට යන්නත් පුළුවන්. හවස් වරුවක ආවොත් නම් යන්න හිතෙන්නේ නැති තරමටම හරිම ලස්සනයි මෙතන. මේ ඉන්නේ මගේ අලුත් ගමන් සහායක. අලුත් නෙවෙයි පරණයි. හැබැයි මෙයාව සමාජ මාධ්‍යට කියන පළවෙනි වතාව. ඉස්සරහට මගේ බ්ලොග්ස් වල ඔයාලට මෙයාවත් බලා ගන්න පුළුවන්. මෙතන හරි ලස්සනයිනේ. ඇත්තටම ලස්සනයි. අපි දැන් මෙතන තියෙන ගුහාව හොයන ගමන් ඉන්නේ. ආව් මෙතන මේ පොඩි අර ගල් ගුහාවක් තියෙනවා මෙතනයි. එහා පැත්තේ මේ තව පන්සලකුයි කනෙක්ට් වෙන්න. ඒක බද්දගිරිය කියන එක තමයි පස්සේ බන්දගිරිය වෙලා තියෙන්නේ කියලා තමයි අර මං කිව්වේ තේ එකක් බිව්වා කියලා. අන්න එතනින් කිව්වේ. මෙතන හරිම ලස්සනයි. හවසට આવොත් නම් යන්න හිතෙන්නේ නැහනේ. අද ක්ලයිමේට් එක හොඳ නිසා මේ ක්ලයිමේට් එක හොඳ. අපි ආව නැත්නම් ටිකක් අමාරුයි. ඔව්. තවත් නම් සෑහෙන රස් නැති. අද මේ පොඩි පොදකුත් තියෙනවා. හොඳ ගස් තියෙනවා. ඒනට සීතල ගතියක් දැනෙන්න ගහක් නැහැ ඇත්තටම. ඔව් එන මේ තනකොළ එහෙම මේ ඔක්කොම කර වෙලා තියෙන්නේ. අවුව වැඩි ඇති මෙතෙන්ට. පුරුදු වෙච්ච ගස් තමයි තියෙන්නේ. අපි ආව වෙලාව හොඳයි. යන්න අරගලටත් මට යන්න හිතෙනවා. ඒකට යන්න මට පාරක් හොයාගන්න බෑ. යන්නත් බහින්න වෙනවා මෙතන. ඕනේ. ඔයාලා ඔන්න යන්න පුළුවන්. අපි ගිහිල්ලා try එකක් බලලා. අපි ගිහිල්ලා බලමු. මෙතන ගුහාවකුත් තියෙනවයි කියලා කිව්වනේ. මේ තමයි ඒ ගුහාව. එතන මේ බෙනයක් වගේ හාරලා තියෙන නම් මං හිතන්නේ මෙතන මේ නිදානයක් තිබිලා ගත්ත වගේ තැනක් මට හිතෙන විදියට. කොහොමත් ලංකාවේ කොහේ වුණත් නිදාන හාරනවනේ. මෙතන නම් භාවනානුයෝගීව වැඩ වාසය කරපු වික්ෂුන් වහන්සේ නමක් ඉන්නේ ඇති.